හැමෝටම ආයුබෝවන් අපි නම් පේපර් ක්ලාස් එක ආරම්භයක් ගමු. ඉස්සෙල්ලාම මම පොඩ්ඩක් ප්‍රශ්න පත්‍රය ගැන කතා කරලා ආරම්භයක් ගන්නවා. හරි? මේකට මුලි පිටියනේ ඉතිවා විනාඩි 1 කරලා පටන් ගමු. ඔයාලගේ 10 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසයි එක ප්‍රශ්න පත්‍රයයි එක ප්‍රශ්න පත්‍රයකට ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25ක් හම් වෙනවා. ලකුණු දෙක ගන්න. 25 ඒව දෙකක් ලකුණු 50. හරිද? ඊළඟට තව තියෙනවා ව්‍යුහගත රචනා. ඒ කියන්නේ ගාන කොටස් වලට වෙන් කරලා එහෙම තියෙන ප්‍රශ්න සෙට් එකක් තියෙන්නේ. ප්‍රශ්න පහක් තියෙනවා. ප්‍රශ්න පහයි එක ප්‍රශ්නෙකට ලකුණු 10යි ලකුණු 50. හරිද? එතකොට මුළු ලකුණු 100ක් හම් වෙනවා මේ පේපර් එකට. විභාගයේදී ඔයාලට පැය දෙකක කාලයක් ලැබෙනවා මේක ලියන්න. ඊළඟට දෙවෙනි පේපර් එකට පැය 3යි මිනිත්තු 10යි. මිනිත්තු 10ක කාලයක් හම් වෙනවා ඔයාලට මේක ලියන්න. මේකේ AB කියලා කොටස් දෙකක් තියෙනවා. මෙතනත් එහෙමයි. මෙතනත් AB කියලා කොටස් දෙකේ තමයි මේ යන්නේ. මේකේ ඔක්කොම උත්තර ලියන්න ඕන. අරින්න බෑ. මෙතන කොටසෙක ප්‍රශ්න 6 ගානේ තියෙනවා. ප්‍රශ්න 6 ගානේ තියෙනවා. ඒකේ ප්‍රශ්න 5කට ඔයාලා මේකෙන් 5යි උත්තර ලියන්න. හරිද? එතකොට එකකට ලකුණු 10 ගානේ හම් වෙනවා මේ. එතනත් ලකුණු 50යි. එතනත් ලකුණු 50යි. මේ පේපර් එකකට ලකුණු 100ක් හම් වෙනවා. එහෙම තමයි O level පේපර් එකේ ලකුණු හම් වෙන්නේ. හරි? ඊළඟට මේක ලකුණු එකතු කරලා 100 ගන්න 100ය එකතු කරලා මේකෙන් බෙදලා අපි තව 150ක් ගත්තා කියලා මේ දෙන්නගේ එකතු. එහෙනම් ඔයාලට 152කින් බෙදුවාම ලකුණු 75ක් හම්බෙනවා. අතයි පේපර් එකේ විදිහට අපිට දැන්ට කතා කරන්න තියෙන්නේ. හරි? එතකොට O level පේපර් එකත් මෙහෙම තමයි යන්නේ. ඔය විදිහේ ගොඩාක් අමාරු නෑ පළවෙනි වාරේ ප්‍රශ්න පත්‍ර. එහෙම තියෙන ප්‍රශ්න පත්‍රයක් මම තෝරලා දැම්මත් ඔය වයඹ පළාත් පේපර් එකක්. අපි බලමු ඕකේ පළවෙනි කොටස ඉඳන් කොහොම කරන්න බැරි වෙයි සමහර වෙලට පළවෙනි කොටස ඉඳලා කරන්න බලමු. ප්‍රශ්න කීපයක් බැරි ඒවා හරි. එහෙනම් පොඩි ආරම්භයක් ගමු. ඔයාලට පේපර් එක තියෙනවනේ. එහෙනම් ඒක බලලා පළවෙනි කොටසේ ඉඳලා කරන්න පුළුවන් ප්‍රශ්න ටික අපි කරගෙන යමු. පොතේ අපි පන්තිය ගණන් හදන පොත ගන්න එපා පුතේ මෙතනට. වෙන පොතක් පාවිච්චි කරමු. මොකද මේකේ පේපර් ටික පිළිවෙලට එන්න ඕන නිසා. හරි. එහෙනම් ඔන්න වැඩේ ආරම්භ කරනවා. ගට්ටියම ආරම්භ කරමු වැඩේ. මම විස්තර කරන ගමන් කරගෙන යන්න. ඔයාලට බලන්න හොයාගන්න පුළුවන් වුණාද කියලා. මම මෙන්න මේ පේපර් එක තමයි දාලා තිබ්බේ. වයඹ පළාත් පළවෙනි වාර 2020. එනම් හරි අපි බලමු එහෙනම් පුතේ මුල ඉඳලා පොඩ්ඩක් විස්තර කරන ගමන් කරගෙන යන්න. හරි. පළවෙනි ප්‍රශ්න.
අපි ඉගෙන ගන්න පළවෙනි රෝලත් කරගෙන යමු මම හිමීට සුත්තදුල කරගෙන යන්නේ ඊට පස්සේ ඔයාලා තනියම කරන්න. අපිට සන්නිකර්ෂණයක් තියෙන්නේ 3.4 3.4 වැඩි කරාම 11.56 3.5 වැඩි කරාම 12.5යි. එහෙමනම් වර්ගමූල 12 පළවෙනි සන්නිකර්ෂණය. වර්ගමූල 12 අගය කීයද කියලා තමයි මේ අහන්නේ. හරිද? එතකොට අර මම විස්තර කරගෙන කරන්න ඔයාලා පුළුවන් නම් මට කලින් කරගෙන යන්න. 3.4 3.4 වැඩි කළාම 11.56යි. එතන මේක 12ට ගොඩාක් ළඟාවියක්. මේ 12න් මෙයාගේ අයින් කළොත් අඩු කරලා බැලුවොත් 12ට 0.04ක sorry 10න් 6 ගණන් 9න් 48 0.4ක වෙනසක් තියෙනවා. ඊළඟට 3.5 වැඩි කරාම 12.25යි. 12.25යි. දැන් අපි ඉන්නේ කරන්න ඕනේ 12ට වැඩි වෙන වෙලාවක මොකක්ද කියලා. මේ 11.56 එකද 12.25යි නේද? ඔයාලා පේන්න ඕනේ මේක මේ ප්‍රමාණයක වෙනසක් තියෙනවා. මේක 0.25ක වෙනසක් තියෙනවා. මෙයා තමයි වැඩියෙන්ම ළඟ. වැඩියෙන්ම ළඟ යානම් වර්ගමූල 12 පළවෙනි සන්නිකර්ෂණයේ විදිහට අපිට ගන්න වෙන්නේ මෙයා හම්බුනේ 3.5 වැඩි කරලා ඒ නිසා 3.5යි කියලා ගත්තා. ඒක එකපාරට ලියන්න පුළුවන්. හරි? ඊළඟට වලත් කරන්න ගන්න. පරිවර්ත ගන්න. x ඍණ 5 x ධන 2 x ඍණ 5 x ධන 2 හරි. පස්සට ගන්න. ස්ක්‍රීන් එක පේන්න ඕනේ. එනම් බලන්න මේක ඔයාලට පිටින් වැඩි කරන්නත් පුළුවන්. අපිට පුළුවන් x වලින් වැඩි කරන්න x ධන 2 ඒ වගේම ඍණ 5න් වැඩි කරන්න x ධන 2. හරි. මේ ආව දෙකට කරලා දීපුවා. දැන් මේක අපි බලහන් අයින්ද. x වැඩි කිරීම x කියන්නේ x වර්ගය ධන x වැඩි කිරීම 2 කියන්නේ 2x ඍණ 5 වැඩි කිරීම x කියන්නේ 5x ලකුණු ගැන සැලකිලිමත් වෙන්න ඍණයි ධනයි වැඩි කරාම ඍණ 5 10 දැන් පුතේ සජාතීය පද සුළු කරන්න පුළුවන් මේ x පද දෙකක් තියෙනවනේ ධනයි ඍණයි නම් තියෙන්නේ ලොකු එක්කිනාගෙන් පොඩි එක්කිනා අඩු කරනවා 5න් දෙකක් ගියාම 3යි x ලොකු එක්කිනා ලකුණ 3 ඍණ 10 මේ ලකුණු ගැන හිතන්නේ නැතුව ලොකු එක්කිනා කවුද කියලා තමයි මම මේ ගත්තා. පොඩක් මම විස්තර කරගෙන යන්නේ පළවෙනි පේපර් එකේ ඉඳලා. ඔයාලා වේගින් හදන්න පුළුවන් අය වේගින් හදාගෙන යන්න. හරි? ඊළඟ තුන්වෙනි කොහොමද කියන්නේ මම කියන්නේ මේ පැත්ත P කියලා දීලා තියෙනවා මේ පැත්ත Q කියලා දීලා. දැන් අපිට කියන්නේ P dash කියලා කුලකේ P dash කියලා කියන්නේ P වල අණු කුලකේ P වල අණු කුලකේ කියන්නේ P රවුම හැර ඉතිරි පිට. ඒ කියන්නේ මෙන්න මේ P රවුම හැර ඉතිරි. ඔන්න ඕකට අදාළ අවයවවලට කියන්නේ බලන්න එතකොට P රවුමෙන් එළියේ තියෙන ඔක්කොම ටික කියන්නේ. 3 තියෙනවා 7 තියෙනවා 8 තියෙනවා
3 තියෙනවා 7 තියෙනවා 8 තියෙනවා E dash ඊළඟ x වල අගය හොයන්න ගොඩක් කියනවා මේ පන්ති අපි ඉගෙන ගත්ත දේවල් සමාන්තර රේඛාවක් තියෙනකොටම අපිට මතක් වෙන්න ඕනේ අනුරූප කෝණ ඒකාන්තර කෝණ මිත්‍ර කෝණ හරි එතකොට මෙයා අංශක 70යි යා 70 මෙයා කොහොමද 70යි එයි ප්‍රතිබිම්බ කෝණ ඊළඟට මෙතන x එතකොට මේ රේඛා දෙක සමාන්තර නිසා මේ තියෙන C අකුර හැඩයට තියෙන කෝණ C අකුර හැඩයට තියෙන කෝණ වලට අපි කියනවා පුතේ මිත්‍ර කෝණ කියලා. මිත්‍ර කෝණ වල එකතුව අංශක 180ක් වෙනවා මේ රේඛා දෙක සමාන්තර නිසා. එහෙනම් දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ දෙන්නගෙන් එකතුව 180 හින්දා 180 70ක් අඩු කරලා 110යි කියලා x වලට දාන්න. දැන් මේකේ පෙනීමේ මොකක් හරි ගැටලුවක් ආවොත් මට මැසේජ් එකක් දාන්න ඕනි. හරි. පස්වෙනි එක. Tamanට අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ. Taman මොනවා හරි දේවල් සිද්ධාන්ත දාන්න නැති දේවල් දිනා ලියා ගන්න ඕනේ. ඒක තමයි මම මේ විස්තර කරන්නේ. පෙරේරා මහතාගේ ගෙවත්තේ ඇති පොල්ගෙඩි 10කින් කඩා ගන්නා ලද පොල්ගෙඩි ගන්න පිළිවෙලින් පහත දක්වා ඇත. අඩු එකේ ඉඳන් වැඩි එකට ගන්නට තියලා තියෙනවා. මෙම දත්ත සමූහයේ මාතේ 13 නම් මාතේ කියන්නේ පිටේ වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන සංඛ්‍යාව. ඒක 13යි. ඉතින් බලන්න මේකේ දැනටම 10 ඒවා දෙකක් තියෙනවා 13 ඒවා දෙකක් තියෙනවා. වැඩිම ප්‍රමාණයක් 13 ලියවෙන්න ඕනි. මාතේ 13 හින්දා. එහෙනම් අනිවාර්යයෙන්ම x වලට 13 එන්නම ඔය වෙලී ඉලක්කමක් ආවොත් මාතේට හරියන්නේ නැති හින්දා ඒක. x සමානයි 13. ඔය අතනදී මතක් වෙන්න ඕනේ අපිට මාතේ වගේම මධ්‍යස්ථයේ මධ්‍යස්ථයේ කියලා දෙකකුත් තිබ්බා. හොඳේ. ඉස්සරහා පේපර් වල අපි ඒවා එනවා. ඊළඟට කියනවා රුපියල් 400කට ගත් වතුර බෝතලයක් රුපියල් 500කට විකුණයි. ලාභ ප්‍රතිශතය දක්වනවා. නාමයෙන් බලන්න. ලාභයේ වෙන්නේ රුපියල් 400ට අරගෙන 500ට විකනවා. 500න් 400ක් අඩු කළාම එන රුපියල් 100. එතකොට ලාභ ප්‍රතිශතය මතකයේ වල ලාභ ප්‍රතිශතය ලියපු හැටි ලාභය දෙදීම ගත්තුනි ඉව නැත්නම් නිෂ්පාදන වියදම ප්‍රතිශතයක් කරගෙන මේක 100යි. එතකොට ලාභය 100යි ගත් මිල රුපියල් 400යි ප්‍රතිශතයක් කරන්න 100 බැරි. දෙකට 22ක් අපනවා පුතේ 104 පිටුවාම වායනවා ලාභ ප්‍රතිශතය 25යි. අපතේ ගන්න හත්වෙනි ගානේ කියනවා AOB සරල රේඛාවක්. AOB සරල රේඛාවක් නම් පුතේ සරල රේඛාවක් මත කෝණවල බද්ධ කෝණවල එකතුව අංශක 180. නම් අහනවා COD කෝණයේ අවින්. ඔය තුන් දෙනාගේ එකතු 180යි. එහෙනම් 180 මේ 25යි අංශක 90යි අඩු කළා ගන්න.
එහෙම නැත්නම් එහා පැත්ත අනුව නම් අනිත් පැත්ත 90යි කියලා ගන්න පුළුවන්. හරි. මම මෙහෙම හදන්න 180 වෙයි. 90 වෙයි. 25 එකතු කරලා 90යි 25යි සම්බන්ධවම 115යි 180යි 115 ගියාම 65. කේන්ද්‍රික ඛණ්ඩයක් අපිට දෙනවා. පළවෙනි පාර. ඊළඟ අපි කියනවා වක්‍රධාරයේ දිග 44යි. එතෙන් මෙන්න මෙතන ඉඳලා මෙතන දිග 44යි. එහෙමනම් මෙයාගේ අරය කිව්වා. ඉතින් සම්මත සමීකරණය දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක 9 පන්ති විදියට හදන්න. මම සම්මත සමීකරණය දාන්නේ කොහොමද වෙන්නේ? මේ ඡාපදිගෙන 2πr වලින් 360 90 නැත්නම් 4න් එකක්. හරි. ගත්තා මේ දිගේ. එහෙම එන දිග 44යි කියලා අපිට කියනවා පුතේ. එhmenan දැන් බලන්න ඔක සුළු කරලා කොහොමද වෙන්නේ කියලා. ඔයාලට කලින් හදලා තියෙනවා නම් උත්තරේ පොඩ්ඩක් කියවන්න. ඒක අපිට බලන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලා වැඩේ තේරෙනවනේ මම පේපර් එකේ දැම්මහම පුළුවන් ඒවා ටික හදලා තියාගන්න. අනිත් ඒවා මාත් එක්ක හදාගෙන තියාගන්න. එතකොට ඔයාලට ලේසි විදිහේ හැම දිගට හදාගෙන යන්න දෙයක් නැහැ. ටුට්ටක් හදලානේ තියෙන්නේ. අඩුපාඩු හදාගන්න විතරයි ඉතුරු වෙන්නේ. හරි. මම කලින් දාන්නම් ටියුබ් එක දෙනවනේ. ඒක කලින් දාන්න දෙයක් නැහැ. ටියුබ් එකේ පිළිවෙලට හදලා යන්න තියෙන්නේ. එතකොට මේක ගොඩක් හදමුද? දෙක වැඩි කිරීම පයි කියන්නේ 722 වැඩි කිරීම r 360 90 සමානයි 47. එතකොට දැන් බෙදෙනේම බෙදමු. 90 බිංදුවට බිංදුව කැපෙනවා 9 1යි 9 4යි. දුවන්තරම සුළු කරගත්තා. සුළු කරේ දුන්නා. 22 දෙකෙන් වැඩි කළාම 48යි. බෙදීම 7යි. r 7 නේ පුතේ. බෙදීම 4ක් 4 28යි නේද? r සමානයි 47. අපි මේ 4 බෙදන්න ඕනේ 100 වල 4 වරක් 11යි 4 වරක් 7යි 11යි r බෙදීම 7 සමානයි 44යි. දැන් දෙපැත්තටම මම 7 වැඩි කරනවා. මේ දෙන අයින් කළා 11යි r සමානයි 44 තුන කිරීම 7. දෙපැත්තම 11න් බෙදමු. ඇසුරු කරන්න ඕනේ නැහැ. 11 වරක් 1යි 11 වරක් 4. 4 වරක් 7 28. සංගීත කියලා දිගට ලියාගෙන හදුවට පුතේ අපිට පුළුවන් වෙන්න ඕන ඔය කියන කොටු ඇතුළට ඔක සීමා කරලා හදාගන්න. ඉඩ මදි නම් ඔය තියෙන ඉඩ තියෙන මේක මෙහෙම ලියන ඉඩ මදි නම් එහෙම ඉස්සරහට මෙහෙම යන්නේ. කොහොම හරි ඔය කොටු ඇතුළෙම හදාගන්න ඕනේ විභාග. හරි. හදන්න බලන්න. ඔයාලට විනාඩි 5ක් විතර දෙන්නම් ගානක් පොඩ්ඩක් ඉස්සරහට හදාගෙන යන්න ඉතින් පොඩි වෙලාවක් දෙන්නම් ඊළඟට ආයෙ හදමු.
බලමු අපි 9 වෙනි ගානට සුළු කර පිළිතුර ධනදර්ශක සහිතව ලියන්න. 3 බෙදීම x5 දර්ශක බෙදනකොට මේවා බෙදනකොට අපි කරන්නේ අරණි ඵල බෙදනකොට දර්ශක අඩු කරනවා. ඊළඟට 3 අඩු කිරීම 5. ලොකු ගානේ පොඩි ගාන අඩු කරාම 5 3ක් ගියාම 2යි ලොකු ගාන ගන්න 3. දැන් උත්තරේ ධනදර්ශක විදිහට කියන්නේ කියනවනේ. පොඩ්ඩ කියන විලේකක් ධන කරන්න පුළුවන් 5ට මාරු කරනවා. ඒ කියන්නේ එක බෙදීම x වල වර්ගය කියලා ලියපුවාම හරි. නියම දර්ශක නීතියක් ඔයාලම මතක තියෙන්නේ. ඒ වල රිලේෂන් තිබ්බොත් මේක ධන කරන්න කොහොම පළලෙහාට මාරු. ඒ වගේම පහළ වෙන එකක් තිබ්බොත් ඒක ධන කරන්න ඉහළට මාරු කරනවා. අපට අවශ්‍ය දේවල් ලියා ගන්නවානේ 10. x වර්ගය ඍණ 5x ඍණ 6 සාධක හොයන්න. මේක 9 පන්තියේ සාධක හොයන જાති ගානක් අපිට පුළුවන් මේක සාධක ලේසියෙන් හොයාගන්න. මේ දෙන්න වැඩි කරනවා ඍණ 6x වර්ගය. දැන් 6 සාධක දෙකක මුලිත විදියට දිනනවා පුතේ. අපි බලන්න ඕනේ අග ඍණ නම් අඩු කරාම මැදපතය හැදෙනවා. හරි. එතකොට දැන් 6 සාධක කිව්වොත් එක් වරක් 6 දෙවරක් 3 ඔහොම යන්නේ පිටේ වෙන්නේ. එතකොට මේක අපි බලන්න ඕනේ අඩු කරාට පස්සේ මොකෙන්ද 5 එන්නේ කියලා. මේකෙන් මේක අඩු කරාට 5ක් එන්නේ නැහැ නේ. 6 දෙකක් අඩු කරලා නම් 5 යනවා. හැබැයි මේ පැත්තට අඩු කරලා කියන්නේ 6 ටිකක් යාම ධන 5. මෙතනදී කියන්නේ ඍණ 5. එහෙනම් මේ පැත්තට නෙවෙයි අපි අඩු කරන්නේ. අනිත් පැත්ත. ලොකු ගාන දිනුනා නම් x වර්ගයේ ඉඳලා x අකුරු දෙක දෙපැත්තට දාලා දෙනවා නම් හරි. මේ අපිට පුළුවන් මේකේ සාධක හොයාගන්න. x වර්ගය මෙයාව අයින් කරලා අපි කියනවා 1x ඍණ 6x ඍණ 6. දැන් අපි පද දෙක දෙක අරන් සමදක වෙන් කරනවා. මේ දෙකේම x තියෙනවා. x අකුරු දෙකකින් එකක් ගත්තාම මේක x අකුරක් ගන්න. මෙතන x එක ගත්තාම එකක්. ඊළඟට මේක ඇතුලේ කොහොමද x ධන එක තමයි එන්න ඕනේ. එහෙම එන්න නම් මෙතන දැන් x ගත්තනේ වරහණින් ඇතුළට. එහෙනම් ඍණ 6 වරහණින් තියෙන්නේ. ඒක හරියට හරියවම් ඍණ 6 වෙනාම ධන. x ධන එක පොදුයි. ඉතිරි වෙලා තියෙනවා x ඍණ 6. සාධක දෙක මාරු වෙලා ඉන්න පුළුවන්. ඒකී ගැටලුවක් නෑ. ඊළඟට අපි කියනවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය. ඒ සමාන්තරාශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රය වෙන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට දැන් මේකේ වර්ගඵලය හොයන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. මේකේ අපිට පුළුවන් මෙන්න තියෙන්නේ යම්සි මෙහෙම ටික තියෙනවා. ඒ වගේ මේ පැත්තට ටික දීලා. එතකොට 7යි 5. මේක සෙන්ටිමීටර් 5යි. ඒක මේ විතර 14. දැන් පුතේ මෙයා ආධාරකයේ විදිහට ගත්තොත් මෙයාට අදාළ ඊළඟ පාදේ මේකනේ. ඒ දෙන්න අතර උස 5. එහෙනම් 14 5න් වැඩි කළාම මෙයාගේ වර්ගඵලය එන්නේ. එහෙම නැත්නම් BC ආධාරකයේ විදිහට ගත්තොත්
BC එක්ක ඊළඟ සමාන්තර පාදයේදී ඒ දෙන්න අතර උස 7යි. එහෙනම් මෙයයි 7යි වැඩි කරලා ඒත් වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ නිසා මම මෙහෙම එකක් කියනවා. BC පාදයේ දිගට 7න් වැඩි කරලා දෙන්නේ වර්ගඵලය. 14 5න් වැඩි කරලා දෙන්නේ වර්ගඵලය. එකම රුපේ වර්ගඵලය හින්දා මේ දෙන්න සමානයි. දැන් ඔයාලට පුළුවන් වර්ගඵලය හොයාගන්න. හොයන්න බලන්න. ඊට පස්සේ දෙපැත්තම 7න් බෙදන්න. මේ දෙන්න කැපෙනවා. මේක වැඩි කරගන්න නැතුව තිබ්බම වාසිය 7 වරක් 1යි 7 වරක් 1යි කියලා වෙන්නේ. ඒවනම් 10 සෙන්ටිමීටර් 10ක් වෙනවා. හරිද? 12 වෙනි ගාන. එකකට මේ ගාන බලන්න. 12 වෙනි ගාන බීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. 3x වර්ගය xy 2y වර්ගය. එතකොට මේ ඉලක්කම් ප්‍රථමක සාධක නෙමෙයි නම් ප්‍රථමක සාධක වල ලියන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා නැහැ අපිට. ඒක අපි ප්‍රථමක සාධකම කියපුවද 3 පළවෙනි බලය x වල දෙවෙනි බලය. බලන්න කියපුවා x වල පළවෙනි බලය y වල පළවෙනි බලය. දෙකේ පළවෙනි බලය y වල දෙවෙනි බලය. එතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ විතරේ මෙතන තියෙන මේ ඔක්කොම පද තුනම එකක් පේලි තුනම එකක් තේරුම් ගන්න එකිනෙකට වෙනස් සාධකවල විශාලම බලවල ගුණිතේ. දැන් මෙතන තියෙනවා ඉලක්කම් විදිහට දෙක තියෙනවා තුන තියෙනවා සංකේත විදිහට x තියෙනවා y තියෙනවා. හැම එකෙම විශාලම බලය ගන්න. තුනේ නැගින් තුනේ පළවෙනි බලය විතර. දෙකේ පළවෙනි බලය විතර. x ගැන හිතලා බලුවොත් පළවෙනි බලය දෙවෙනි බලය තියෙනවා නම් දෙවෙනි බලය තමයි ලොකු. y වල පළවෙනි බලය දෙවෙනි බලය තියෙනවා දෙවෙනි බලය ලොකු. 3 වරක් 2 6යි x වල දෙවෙනි බලය y වල දෙවෙනි බලය. ධාතු 9 වල පාද දෙකක් සමාන ත්‍රිකෝණයක්. මේවට කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. එතකොට සමද්විපාද ත්‍රිකෝණයේ විශේෂ ලක්ෂණය වෙන්නේ මේ සමාන පාද දෙක ඉස්සරහා තියෙන කෝණ විශාලත්වයෙන් සමානයි. මෙයා ඉස්සරහා x නම් මෙයා ඉස්සරහා අනිවාර්යෙන් x වෙන්න ඕන. හරිද? ඊට පස්සේ දැන් හරියද? එවනම් සමීකරණය දිවෙදී x දාන 40 සමාන 180යි කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. නැත්නම් x විතර හොයන්න පුළුවන්. කොහොමද කරන්නේ? 180න් මේ උඩ තියෙන 40 අඩු කරලා එන උත්තරේ දෙකට බෙදුවා නම් 180න් 40ක් ගියාම 140යි දෙකට බෙදුවට පස්සේ අංශ 70. වැඩි ඉවරයි ඉස්සරහටම කරයි යන්න පුතේ. අපිට කියනවා
ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 15යි. එහෙනම් AD දික්කු. නෑ. ඔන්න ඔහොම ඇදලා දීලා ඉතින් අපිට අංශක අනුව බව දෙනවා. ඊළඟ මේ රේඛා දෙක සමාන්තරයි කියලා දෙනවා 6යි. මේ කියන ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අපිට දෙන්නේ. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න අපිට ඕන වෙනවා මෙයා ආධාරකයේ විදිහට ගන්න වෙනවනේ 6නේ. එහෙනම් මේ ආධාරකේ නම් මෙතනට තියෙන ලම්බ උස උන. එතකොට මේ උසයි මේ දිගයි සමානයි. සමාන්තරයි ඒ නිසා සමානයි. අපිට දැන් නිර්ණයයේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාග වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස වෙනුවට AB කියලා ලියන්න. මේ වැඩි කළාට පස්සේ මේකේ වර්ගඵලය වෙන 15ට සමානයි. 6 දෙකෙන් බෙදුවාම 3යි. 3 වැඩි කිරීම AD සමානයි 15. දෙපැත්තම 3න් බෙදුවින් පිට කැපිලා යනවා. 15 3න් බෙදුවාම 5යි කියන්නේ AD සෙන්ටිමීටර 15. 15 වෙනි ගාන පාඩම මතක ඇති කතා කරලා අපේ එන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේ බාහ්‍ය කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට එකතුවක සමාන. හරිද? සමානයි කියන්නේ ඒ නිසා අපිට පුළුවන් මේක මෙතන x තියෙනවා මෙතන 2x තියෙනවා මේ දෙන්න එකතු කරාම මෙයාට සමාන කරගන්න 120 2x ධන x කියන්නේ 120 3x කියන්නේ අංශක 120යි දෙපැත්තම තුනෙන් බෙදුවාම අංශක 40යි. දැන් අපි අහන්නේ BAC. හරි BAC කියන්නේ x තමයි. අංශක 40යි. දාසම්. දාසේ වෙනි එක අපිට සුළු කරන්න කියලා කියනවා. පස්යෙන් පහා අඩු කිරීම. අතෙන් x දාන දෙක. ඒකට මෙතන ප්‍රකාශනයක් තියෙන නිසා අපි වරමනක් දාමු. හරය සමානින්ද හරය ඔහොම තිබ්බා. පහ වෙන වරහන් ඇතුලේ x දාන දෙක. වරහන් අයින් කරමු. මේ දෙන්න වැඩි කළාම වෙන්නේ 3යි ධනයි වැඩි කළාම දෙන්න 2. පහෙන් දෙකක් ගියාම 3යි 3යි දෙදීම 8. ඊළඟ 17 වෙනි ගාන
අපිට කියනවා PQRS. එතකොට මේ කියන ත්‍රිකෝණේ මේ කෝණය මේ දෙක ලම්බක වෙනවලු. ඊළඟට කියනවා QR QS සමාන SR. මේ දෙක සමාන. ඒකත් අපිට දීලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන අවස්ථාවල යනවා. හරිද? දැන් මේ ත්‍රිකෝණ දෙකේ මේ පාද දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. ඒ වගේම ඔයාලට ගන්න පුළුවන් මේ පාදේ පොදු කියලා. මේ පාදේ පොදු. එන ගන්න එකක් නැහැ. මේව එහෙම ගන්න බෑ. උදේ දීලා නැහැ. පොදු හින්දා ගත්තා. එතකොට පාදයයි කෝණයයි පාදයි. ආපෝපා අවස්ථාවෙන් තමයි මේ දෙන්න අත්සම්. කර්ණපාහෙම නෙමෙයි. මේ අනුවද්‍ය දිනෙත් ඒකයි. කර්ණපාන ඒ කර්ණේ යන්න ඕනේ. අපිට එහෙම කර්ණයක් දීලා නැහැ මේ. හරි? ඊළඟ 18 වෙනි එකේ කියනවා යම් වැඩක් නිම කිරීමන මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වෙනවා. මිනිසුන් ගණනයි දින ගණන. මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත. ප්‍රතිලෝම සමානුපාත ගානක්. එම වැඩ කොටස නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට අවශ්‍ය දින. මිනිස්සු ගාන වැඩි වෙන වැඩි කරන්න ඕන දින ගාන අඩු වෙනවා. දැන් මේක අපි ප්‍රතිලෝම සමානුපාතයක් විදිහට හදන්නේ. ඒ කියන්නේ මෙහෙට වැඩි කරන්නේ. මේ පැත්තට වැඩි කළාම ලැබෙන ගාන මෙතන මෙහෙම වැඩි කළාම ලැබෙන ගානට සමානද? 12 වැඩි කිරීම x සමානයි 8 වැඩි කිරීම 6. 8 වඩා 6 48යි. දෙපැත්තම 12 බෙදුවාම x සමානයි 4. ඒ කියන්නේ දින 4ක් යනවා. 19 ABCD දෙකේ එකතුව 40යි. එහෙමනම් ට්‍රපීසියමේ වර්ගඵලය ගන්නවා. මතක ට්‍රපීසියමක වර්ගඵලය වෙන සූත්‍රය. භාගයේ වැඩි කිරීම 9 පත්‍ය සමාන්තර පාද දෙකේ එකතුව. ඒ කියන්නේ මේකේ AB BC වල එකතුව. වෙන කොන්නේ ඒක අපිට දීලා තියෙනවා 40යි කියලා. වැඩි කිරීම එම පාද දෙක අතර ලම්බ දුර 5. දෙවරක් 5යි දෙවරක් 20යි. 20 ඒවා 5 C. वर्ग सेंटीमीटर c. और हम 20 समझ करेगा ना. ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සමයි කියන්නේ එකම දෙක තියන්න පුළුවන්. එතකොට දෙවෙනි එකක් අපිට දෙනවා. අනුමුතු කරගන්න. යාහතරයි. ABC. කොහොමද කියන්නේ? එමේ දෙන අංග සමයි. ඉතින් අපෙන් අහනවා ACD අපේ. හරි සරලයි. ACD මියා. මේකේ තියෙන විදිහ බලන්න. මේ කෝණය කියන්නේ මේ ඉරි කෑල්ලක් දාපු පාද ඉස්සරහා කෝණෙක තියෙන. දැන් මේකෙත් එහෙමම වෙන්න ඕන. ඒතර මේක ඉරි කෑල්ලක් දාපු පාද ඉස්සරහා කෝණය වෙන්නේ මේකේ. එහෙනම් මේ දෙන්නයි සමාන වෙන්නේ. ඒතර මේ කෝණයන්ගේ අපිට හොයා ගන්න පුළුවන්. මේ තුන් දෙනාගේ 180 හින්දා
180න් 50 70 යකය අඩු කරලා දෙන්න නම් හරි. 120යි 60. උරියා 60 නම් මේ කෝණය ගියා අංශක 60ක් වෙනවා. ඊළඟට ඉස්සරහට දෙනවා සමීකරණයක්. 7 අඩු කිරීම 2යි x ඍණ 2 සමානයි 1යි කියනවා. දැන් මේ අඩු කිරීම මුලින් කරන්නේ නැහැ. 1 බෙදු දරන විදිහට සුළු කරනවා. ඒ කියන්නේ වරහන මුලින් කියනවා. වරහන්න පිට තියෙනකින් වැඩි කරනවා. ඍණ 2යි x මේ දෙක වැඩි කරා ඍණයි දාන දෙවරත් එක 4. එක 7යි 4යි 11යි 11යි ඍණ 2යි x සමානයි 1යි. මේ 11 එහාට දාමු. ඍණ 2යි x තියෙනවා එකක් තියෙනවා. මේ ධන 11 එහාට දාමු ඍණ 11යි කියනවා. උඩට 11 එකක් ගියාම 10යි දෙපැත්තම ඍණ දෙකෙන් බෙදුවා. x සමානයි 5යි කියන්නේ. අපිට කියනවා මෙහෙම මීටර 20ක් දුරින් පිහිටි p හා q ගස් දෙකට සමදුරින් මේ දෙන්නට සමදුරින් කියන්නේ මෙයාගේ හරිය නැත්තේ කියන ලම්බ සමච්ඡේදය සමදුරින් p ගසට මීටර 12ක් දුරින්. ඒතර මේක දැන් මෙයා අතර 10 නෙවෙයි වෙනවනේ. 10 10 20 වෙන්නේ. ඒතර p ට මීටර 12ක්. මෙතන ඉඳලා මීටර 12ක් වෙනවා. මෙතන 10යි. එහෙනම් අපි 12ක් අරගෙන කව කටුවට ඡාපයක් කැපුවොත් පුතේ මෙන්න මෙහෙම කැපෙනවා. එතන මේ එහෙම කැපුණා මේ දුර තමයි 12. ඒ වගේ මේ පැත්තක් 12. එතන මෙයාට සමදුරින් මේකට මීටර 12ක් දුරින් කියන්නේ මෙන්න මේ කැපෙන තැන් දෙක ගත්තා නම් හරි. ඔය කැපෙන තැන් දෙක ගත්තා නම් හරි. ලක්ෂ දෙකකට සමදුරින් කියන්නේ අංග සමච්ඡේදයක්. ලක්ෂයකට සමදුරින් කියන්නේ වෘත්තය. ඥාන වැඩ දුර ගන්න ඕනේ හින්දා තමයි කොහොම තියෙන්නේ. සිතුන බලමු. සිතුනේ කියනවා කොස්ගම ග්‍රාමයේ වෙසෙන මිනිසුන් 100කින් තොරතුරු ඇතුළත් වගුවක් තියෙනවා. එයින් අහඹු ලෙස තෝරාගත් අයකු පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව සලකනවා. පිරිමි අයකු පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව. පිරිමි වෙන්නත් ඕනේ ළමයෙක් වෙන්න. පිරිමි ළමයි 13යි නේ පුතේ ඉන්නේ. ඒක ඔක්කොම 100ක් ඉන්නවලු. එහෙනම් 100 13 දී ඇති තොරතුරු අනුව සිම්පල් A වල අගය. ඔයගොල්ලෝ දෙක තියෙනවා.
මෙතන මේ රේඛාදික සමාන්තර බව කියලා මෙතන ඒ දීලා තියෙනවා මේක 80යි. එහෙමනම් මෙයා 80 නම් මෙයා කොහොම අංශක 80යි ඒකාන්තද කෝණ නිසා. ඊළඟ මෙතන 110යි මේ දෙන්නාගේ එකතු වුත් 180ක් වෙන්න ඕනේ මේ 100ක් පුර හැදෙන්න තියෙන මිත්‍ර කෝණ. ඒතර B වල අගය 110යි එකව ගාම 180 හින්දා B වල අගය 180 110ක් අඩු කරාම අංශක 70යි. අන්තිමේදී y සමාන එන්න sorry y ඍණ 1x සමානයි 3 ශීතේ රේඛාවක අනුක්‍රමණය අන්තක්කරණය හොයන්න එයා y සමානයි mx ධන c විදිහට ලියන්න ඕනේ. දැන් y උත්ත කරන්න ඕනේ. එහෙනම් y මම මෙතන තියලා මේ ඍණ 2x මෙහෙට දානවා ධන 2x ධන 3. මම මේ තුනේ ඉස්සරහට ගෙනාවා. ඊළඟ මේ රේඛා මේක හැදෙනවා y සමානයි mx ධන c විදිහට. හරිද? එතකොට m කියලා කියන්නේ රේඛාවක අනුක්‍රමණය c කියලා කියන්නේ රේඛාවේ අන්තක්කරණය. ඕක වෙන්න y උක්ත වෙලා තියෙනවා. දැන් අපි අහන්නේ අනුක්‍රමණය අන්තක්කරණය. අනුක්‍රමණය කියන්නේ දෙකයි. ඒක අන්තක්කරණය කියන්නේ y අක්ෂය කැපෙන තැන. හරි. ඔන්න පුතේ මම ඔය පේපර් එකේ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරේ. ඔයාලට එතකොට පුළුවන් ඉතුරු ටික පුළුවන් ඒවා ටික ටික හදාගෙන යන්න. අපි ඉතුරු ටික ලබන සතියේ බලමු. පොඩි ආරම්භයක් ගත්තේ. එතකොට තව කට්ටිය යාළුවන්ට කියන්න පුළුවන් දේ පන්තියට එකතු වෙන්න කියලා මම විස්තර ටික කියලා ගෲප් එකට මෙසේජ් එකක් දානවා. එහෙනම් අදට අපි අවසන් කරමු පුතේ. ආයුබෝවන්.